හායි ගයිස්, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම අදත් ඔයාලට ගෙනාවා වැදගත් දෙයක්. ඒ මොකක්ද කියලා ඔයාලා තම්බ්නෙල් එකෙන් දකින්න ඇතිනේ. හරි, මම මොකටත් ඒක ගැන කියන්නම්. ඒක තමයි කොහොමද CapCut Pro ෆ්‍රී ගන්න කියලා. මේ දවස්වල CapCut එකේ ඔක්කොම ෆීචර්ස්, ඒ කියන්නේ new version එකට අනුව ඔක්කොම ෆීචර්ස් Pro කරලා තියෙන්නේ. ඒවා අපට ගන්නව නම් buy කරන්න වෙනවා. අපි එදිනෙදා use කරන ෆීචර්ස් ටික විතරයි Pro කරලා නැත්තේ. ඒවා ඉතින් අපි හැමදාම use කරන ෆීචර්ස් ටිකනේ. නමුත් අපි අලුත් ඒවා ටිකක් අපි use කරලා බලන්න කොහොමද කියලා. ඒවා use කරන්න ඉතින් අපට buy කරන්න වෙනවා. ඒකට මම අද ඔයාලට ගෙනාවා හොඳ සොලියුෂන් එකක්. මේකෙදි ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලට මේකෙදි buy කරන්න එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් එහෙම මුකුත් කාඩ් ඕනේ නැහැ. මේ Pro එක ෆ්‍රී ගන්න වෙනම සිස්ටම් එකක් තමයි මම අද ඔයාලට අරන් තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු CapCut Pro එක කොහොමද ෆ්‍රී ගන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට යන ගමන් මගේ channel එක subscribe කරන්න යන්නත් අමතක කරන්න එපා. හරි guys, අපි දැන් ඉස්සෙල්ලාම CapCut එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට ඕනේ වීඩියෝ එක තෝරගන්න. එහෙම තෝරගෙන මේ වීඩියෝ එක එඩිට් කරගන්න ඕනින්දා මෙන්න මෙතනට හදලා ගෙනත් දාගන්න. ඊට පස්සේ අපි දැන් කරන්න ඕනේ ඉෆෙක්ට් වලට ගිහිල්ලා Pro වෙලා තියෙන, ඒ කියන්නේ Pro version එකෙන් තියෙන ඉෆෙක්ට් එක තෝරගන්න ඕනේ. ඒ ඉෆෙක්ට් එක ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගෙන මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකට ඕන නම් තව ෆිල්ටර් එකකුත් දාගමු. ඒකෙත් ඔයාලා මේ ෆිල්ටර්ස් කියන එකට ගිහිල්ලා අර Pro වෙලා තියෙන ෆිල්ටර් එකක් දාගන්න ඕනේ. දැන් අපි බලමු මේ වීඩියෝ එක කොහොමද කියලා. දැන් අපි බලමු මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද කියලා. දැක්කද guys, අපි Pro features දෙකක් use කරලා තිනින්දා අපට මේක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරගන්න බෑ. ඒ නිසා අපි මේකෙන් ආයි බැක් වෙමු. බැක් වෙලා ඊට පස්සේ අපි කරන්න ඕනේ අර අපි දාගත්ත ඉෆෙක්ට් එකයි ෆිල්ටර්ස් එකයි අර වීඩියෝ එකයි තුනම සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ තුනම එකපාර සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඔයාලා අර වීඩියෝ එක තියෙන තැනින් රයිට් ක්ලික් කරලා ඔතන තියෙන create compound clip කියන එක දෙන්න. එතකොට අර තුනම එකට මික්ස් වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔය දකුණු පැත්තේ තියෙන වීඩියෝස් කියන එකට යන්න. ගිහිල්ලා අර බේසික් කියන එක තෝරගෙන ඒකේ පල්ලෙහාටම යන්න. ගියාම තියෙනවා motion blur කියලා එකක්. ඊට පස්සේ ඒ motion blur කියන එකට ටික් එක දෙන්න. ටික් එක දුන්නාම ඔයාලා මේ blur කියන එක 0 කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ motion blur කියන එක processing වෙනවා. ඒ processing එක අපි 100% වෙනකන් ඉන්න ඕනේ. දැන් අපි ආයෙමත් බලමු ඒ වීඩියෝ එක ඒ විදිහටම තියනවාද කියලා. කිසිම දෙයක් වෙලා නැහැ. ඒ වීඩියෝ එක ඒ විදිහටම තියෙනවා. දැන් ඔයාලා මේ CapCut එක මිනිමයිස් කරලා ඊට පස්සේ ඔයාලා මේ CapCut එකට ලොග් වෙන ෂෝට් අයිකන් එක ගාවට යන්න. ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න.
රයිට් ක්ලික් කරාම තියෙනවා ඕපන් ෆයිල් ලොකේෂන් කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට අරන් එනවා. මෙතනින් ඔයාලා එක සැරයක් බැක් වෙන්න. බැක් වුණාම ඔයාලට බලා ගන්න පුළුවන් user data කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් cache කියලා ෆයිල් එකක් තියෙනවා. ඒ cache කියන ෆයිල් එක ඇතුළට යන්න. ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් merchant blur cache කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක ඇතුළට යන්න. ඔන්න එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් අපි අර හදාගත්ත වීඩියෝ එක. ඒ කියන්නේ අපි අර merchant blur කරගත්ත වීඩියෝ එක මෙතන තියෙනවා. දැන් මේ වීඩියෝ එක අපි CapCut එකට ගේන්න ඕනේ. ඒක කරන්නේ අපි අර CapCut එක ආයිමත් ඕපන් කරගෙන මේ CapCut display එක අපි පොඩ්ඩක් පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන මේක පැත්තකින් තියලා අර වීඩියෝ එක CapCut එකට ඇදලා ගෙනත් දාගන්න තියෙන්නේ. ඔන්න දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන වීඩියෝස් දෙකක් තියෙනවා. මෙතන මේ වීඩියෝස් දෙකෙන් අපි අර කලින්ම හදපු වීඩියෝ එක අයින් කරන්න. ඒ කියන්නේ ඒක ඩිලීට් කරලා දාන්න. දැන් අපි ආයෙමත් ප්ලේ කරලා බලමු ඒ වීඩියෝ එක එහෙම් පිටින්ම තියනවද කියලා. රයිට්. ඒ වීඩියෝ එක නම් ඒ විදිහටම තියෙනවා. දැන් අපි බලමු මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද කියලා. ඔන්න ගයිස් අපිට දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වීඩියෝ ගොන්න එක්ස්පෝර්ට් වෙලත් ඉවරයි. දැන් අපි මේකෙන් බැක් කරලා බලමු කොහොමද වීඩියෝ එක කියලා. ඒ කියන්නේ ඒක එක්ස්පෝර්ට් වෙලා තියෙනවද කියලා. අවුලක් නෑ. ඒ වීඩියෝ එක ඒ විදිහටම ක්වොලිටි එකට තියෙනවා. හරි ගයිස්. ඔයාලට දැන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. ඔන්න දැන් ඔයාලට CapCut Pro ෆ්‍රී අරන් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී ගන්න පුළුවන්. ඔයාලට දැන් CapCut එකේ තියෙන ඕනේ ෆීචර්ස් එක යූස් කරලා ඔයාලගේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙනම් ගයිස් අද මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Telegram channel එකේ link එක තියෙනවා. ඒකට ඉතින් message එකක් දාලා තියන්න. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගොඩාක් ගෙනවා. ඒවා ඔයාලා ළඟටම ගෙන්න ගන්න ඕනි නම් මාව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්නත්, comment එකක් දාන්නත්, share කරන්නත් අමතක කරන්න එපා.